හායි ඉතින් ඔන්න අද ජූලි 10 වෙනිදා හරියටම මාසෙකට විතර පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද අන්තිමට දැන් මේ ගිය මාසේ වෙසක් එකට අපි ඇවිදින්න ගිහපු හැටි එදා දවස කොහොමද ගත කරේ කියලා. ඉතින් අද දාන්නේ පොසොන් එකට අපි දවස් ගත කරන විදිය. හයි බලමු. අපි දෙන්න අද යන්නේ ගලේ දේවාල. සමහරු දන්නවත් ඇති, හැබැයි ගොඩක් අය දන්නේ නැහැ. ලස්සන දේවාලයක්, ඒ වගේම හාස්කම් ගොඩක් තියෙන තැනක්. මට ආසයි තුනා පූජා වට්ටියක් දෙන්න. ඉතින් අපි දෙන්න මේ යන්නේ එහෙ. ඊට කලින් අපි යන්නේ අම්මලා ගෙදරට. මොකද බඩු ටික ඔක්කොම එහෙන් ගන්න ඕනි. එතකොට මේ ඉන්නේ අම්මයි, නංගි, තාත්තයි. අපි කට්ටියම යන්නේ ට්‍රීවිල් එකේ. පොඩි වහිපතේකුත් යනවා ඒ ඇස්සේ. වැස්ස කියලා අපි සැලෙනවා දනේ. ඔන්න ඉතින් අපි යන්න පටන් ගත්තා. මේ යන ගමන් අතරමඟදී අපි බලබලා ගියේ දන්සල්ලක් තියද කියලා. මොකද උදේවරු මං හිතන්නේ 11ට විතර ඇති. ඒ වෙලාවේ එහෙම මේ පාරේන ලොකුවට දන්සල් තිබ්බේ නැහැ. ඉඳලා අපිට හම්බුණ අයිස්ක්‍රීම් දන්සලක් කිතින් පොලිමක් එහෙම ලොකුවට තිබ්බේ නැහැ. අපි ගියා ඒකට. වයින්නවා ඒත් මුන්ට අයිස්ක්‍රීම්. ඉතින් විනාඩි 45ක 50ක ගමනාන්තයකින් පසුව අපි ආවා ගලේ දේවාලයට. පොය කියලා ලොකු සෙනඟක් හිටියේ නෑ. සාමාන්‍ය දවස් වගේම සාමාන්‍ය විදියට ඒ සෙනඟ හිටියා. ඉතින් අපිටත් අපේ වැඩ කරගන්න ලේසි වුණා. මොකද එහෙම ලොකුවට තදබදයක් තිබ්බේ නැති නිසා. පූජා වට්ටියට ඕන කරන පළතුරු හැමදේම අපි ගෙවල් වලින් ගෙනාවා. ඉතින් ඒක හදන ගමන් තමයි මේ. ඔබේ දම්සාදේ වලින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ. පූජාවෙන් පස්සේ අපිට ආය හම්බුණා අපේ පූජා වට්ටිය. අපි එතන හිටපු හැමෝටම බෙදලා දුන්නා. සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ. ඔන්න ඔය චූටි බබා ඔය තෝර ගන්නේ බූන්දි ටික. එයා හරි අමාරුවෙන් එතන තියෙන බූන්දි ටික හොය තෝර ගත්තා. අනිත් ඒවා එපා කියලා කිව්වා. ඒ වුණාට අන්තිමේදී දුන්න උපුරු කෑල්ල අරගෙන hina වෙවි ගියා. හරි ෂෝක් බබික්කනේ. මේ ඉන්නේ මගේ අක්කා. එයාත් සෑහෙන කාලයකට පස්සේ මම දැක්කේ. ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා අපි යන්න හදනකොට චරු කඩයක් අපිට අතවන්නනවා දැකලා අපි ඔන්න එතන නැවතුණා. ඔන්න ඊට පස්සේ අපි ආයෙ කොළඹ බලා යන්න පිටත් වුණා. ඒ අතර මගත් දන්සල් කීපයක්ම හම්බුණා. මෙච්චර මේ පොර කකා ඉන්නේ මොනවා ගන්නද කියලා දන්නවද? මේක ෆලුඩ දන්සලක්. අපි එතනට යනකොට පටන් අරගෙනවත් තිබ්බේ නෑ. අපි තමයි මුලින්ම හිටියේ. අපි හැමෝටම එකයි හම්බුනේ. මෙයාට විතරක් දෙකක් හම්බුණා. එයාකමට ආදරයට දෙකක් දුන්නා. හැබැයි ඒ ෆලුඩ එකත් මාර ලස්සනට ක්වොලිටියට රසටම තිබුණා.
ඉතින් ඔන්න ඔහොම තමයි දවස ගෙවුනේ. දෙන්නගෙම තිබ්බ ලොකු ආසාවක් හැබෑ කරගත්තා. පාර්දිගේ තිබ්බ දවසලුත් වැඳගෙන අපි ආපහු ගෙදර ආවා. වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරලා share කරන්න අමතක කරන්න එපා.